මේ ලංකාද්වීපයේ තවත් නැති තරම් එහෙත් ප්‍රශ්නයකට ඇත්තේ ඇය විවාහක කාන්තාවක් වීමයි. නැතිනම් මං ඇයව මගේ අන්තපුරයට මේ වෙන විටත් රැගෙන ඇවිත් කුමක් හෝ දෙයක් මේ සඳහා කළ යුතුමයි. ඇල්ලේ පොළ නිලමේ නිතරම පිටපලාත්වල කටයුතු සඳහා පිටත් කර එවියොත් ඔහුට වලව්වේ රැඳී සිටීමට ඇති කාලය අඩු වේවි. මේ අතරතුර මට පුළුවන් වලව්වට ගොස් කුමාරිහාමි හමු වෙන්න. ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඇහැලේ පොළ මහනිලමේ සිය දරු පවුල සමග සතුටු සාමීචියේ යෙදී කාලය ගත කරන්නේ. කුමාරියානි, රජතුමා මාගේ ඉතා විශ්වාසය ලබා කටයුතු කරන බව මට දැනෙනවා. මේ රාජ්‍යයේ මහා අධිකාරම් සම්ප්‍රදායින් ඉතා බාහිර ලංකාවක් මහා ලබා දී ඇත්තේ ඒකයි. එනිසා ප්‍රතිසම්පදල කුල්පබුනේම අපිටිදී පිළිකරනවා හා සමාන දෙයක්. ඔක්ක වෙනම ඔබතුමාගේ ජීවිතේ පමණක් නෙවෙයි අපේ හිතනවා කියන ජීවිතන් දෙයකට බලන්න මේ කතා අපිට ඇතුලේ ඉතයි පැමිණි. ඉතුරුයි එතරම් විශ්වාස කරන අඳුන් සමග කටයුතු කිරීමේදී ඉතාම ප්‍රවේශම් දෙවි. මම අප මෑණියන්ගේ අදහසට එකතු වෙනවා. කඩේවුන් සමග ළඟින් ඇතු කිරීම තම අතින් තම ගෙල සිඳ දැනීම වැනි වැඩක් නිසා ඉතා කල්පනාවෙන් කටයුතු කර යුතු වෙනවා. ඔබතම කියවන්න මම මගේ රාජකාරී කටයුතු ඉතා ආන්දෝලන කරන නිසා ප්‍රශ්න ඇති නොවේ. කුමාරියානි, කොහොමද ගන්නේ? දුකමන්දාර මధుවන්දාර කොහෙද නඹලා? මේ එනවා පියාණනි. අප දෙදෙනා පාලිකාවත් සමග ගෙවුලේ සෙල්ලම් කරමින් සිටියේ. උදේ වරුවේ ගුරුතුමා සමග පාඩම් වැඩ කළා අපි. හොඳයි දරුවනි. ඉතින් කීපයකින් නොබඩා තමයි කතා කියන නැති නිසායි කතා කරන්නේ. ලංකාවේ පොතේ නිසා මා දෙකිතාවේ පාලිකාවනේ මගේ දරුවා කීදොර ඉන්නවද? පිළිවෙල අධ්‍යාපනයට දෙකද? මයිනර්තුමනි මේ දරුවා රාම මේ පොළ කරට ගන්නවා. මේ අධ්‍යාපනයේ සම්පූර්ණ ග්‍රාමෝලේ සිදු කරනවා. පියාණනි, ඔබතුමා අප ගැන කරදර නොවන්න. අපගේ මෑණියනොත් විද්‍යානියක් නැන්දනියක් පාලිකාවක් අපව ඉතා හොඳින් බලාපොරොත්තුනවා. අපද ඔවුන් සමග ඉතා සතුටින් කාලය ගත කරනවා පියාණනි. සීමත් මහා සතුටක්. මෑණියනි, අක්කන්ගේ කුමාරියානි මාට දැන් රාජකාරී කටයුතු සඳහා පිටත් යාමට වෙලා හරි. එදෙනා පොත් යෝජනා කරන සියලු විද්‍යාවලුන්ගේ පිහිටයි ආරක්ෂා කරයි. ඔබතුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි එකවරම යන්නේ තමයි. මහරජතුමා සිංහාසනයේ සිට කල්පනා කරමින් සිටී. අනතුරුව බිසෝවරු දෙදෙනා පැමිණේ.
සෝරු රජුට ආචාර කර පසෙකින් සිටින්නේය. මහරජතුමනි, ඔබතුමා දින කීපයක සිට කල්පනා කරමින් පසුවන්නේ කිමද? ඔබතුමාට ගැටලුවක්ද රජතුමනි? නැත්නම් කුමක් හෝ අසනීපයක්ද? කරුණාකර පවසනු මෙල රජතුමනි. රාජකීය වෙනතුරු කැඳවන්නද රජතුමනි? නැත ප්‍රිය බිසෝනි. පැවසීමට තරම් අසනීපයක් හෝ ගැටලුවක් මාහට නොදැත. ඒ ඔබලාට පිනෙන හැටි. අපගේ දේශය ආක්‍රමණය කිරීමට බලා සිටින මේ ඉංග්‍රීසීන් නිසා මා නිතරම සිතේ නොසන්සුන්තාවෙන් තමයි සිටින්නේ. මේ පරදේශකාරයන් අපේ රටේ ජනතාව නිලමේවරුන් මුලා කරගෙන අපගේ රට අල්ලා ගැනීමයි මා නිතරම බියනුයි පසුවන්නේ. මා ජනතාව වෙනුවෙන් කොතරම් සේවය කළත් මා නායකකාර වංශිකයෙක් නිසා ඔවුන්ගේ සිත්වල මා ගැන කිසියම් නොපහත් ගතියක් ඇති බව මා හොඳින්ම දනිමි. ඔබතුමා මේ රට ජාතිය ආගම වෙනුවෙන් කොතරම්නම් දේවල් සිදු කළාද? එය කිසිවෙකුට රහසක් නොවේ. රජතුමනි, ඔබතුමා ඒ ගැටලුව පිළිබඳව එතරම් සිතුවතු නැහැ. එසේ බිසෝනි, ඔබ පවසන දේ පරම පවිත්‍ර වූ සත්‍යයක්. එසේ රජතුමනි, එසේනම් අපට පිටව යාමට අවසර. හොඳමයි. ඔබලාට යහපතක්ම වේවා බිසෝනි. නැගණිය, අප මහරජතුමා ගැන මීට වඩා සොයා බලන ලෙස අප පාලිකාවන්ට උපදෙස් දිය යුතුයි. පාලිකාවනි. ඔබතුමා අපට කතා කරේ කොහොමද විශ්වාස? පාලිකාවනි, රජතුමා ගැන පෙරට වඩා කල්පනාකාරීව සිටිය යුතුයි. අප රජතුමා උදකලාවේ ගත කිරීමට ඉඩ නොතිබිය යුතුයි. එසේ විසරස අපේ කටයුතු සෑබෑනම් එන අපේ යන්නට අවසර. මා මුහුණ දී ඇති ගැටලුව තවත් අයෙකු සමග කතා කර විසඳගන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. පිළිතුරේ මල් ළඟම පමණයි. කපුවත් මහරජතුමන් සිංහල අප කෙරෙහි දක්වන සැලකිල්ල කෙමෙන් අඩු වී යනවා වගේ නේද? එතුමාගේ වැඩි සැලකිල්ල එතුමාගේ වඩුක ඥාතීන්ට වගේ තමයි පේන්නේ. ඔව් මොල්ලිගොඩ දැන් මට අපේ හොඳි වැටෙන්නේ කියන්නේ. ඒක අනගාටුව කල්පනා අපට මේ සම්බන්ධයෙන් කිසිවක් කිරීමක් නොහැකි වී ඇත්තේ. ඇහැලපුර මහාධිකාරම්තුමාට ඉතාම පක්ෂපාතී ක්‍රියාකරන නිසා නොවේද? එනම් සැබෑවක් කපුවත්තේ. ඉදිරියේදී මේ උදෙසා කළ හැක්කක් තිබේදැයි අප විමසා බලමු. අපි නැවතත් ඉක්මනින් මුලගැසී මේ පිළිබඳ සාකච්ඡා කරමු. ඉතින් මා ඒ ප්‍රමේ පිළිබඳ දැනගන්න ඉච්ඡිත නැතිවීමද බබලා ගන්න. අපට විශ්වාස කළ හැකි අය බොහෝ අල්පයි.
ඇහැලේ කුල මහනිලමේ රජු හමු වීමට පැමිණෙන්නේය. මාලිගාවට ආවත් තවම මගේ හිතේ හැල්ලි පොළ කුමාරිකා වෙලට. එනම් ඉතාමත් රූප සුන්දරියක්. හැල්ලි පොළ දෙලෙමි තව කාලයක් සබරගමුවේම රඳවා තබා ගතහොත් මට කුමාරිකාවට සමීප වීම එතරම් අපහසු කාර්යයක් නෙමෙයි. යවන්නට ඕන හැල්ලි පොළට හමු වෙන්න කියලා පණිවිඩයක්. දීර්ඝායුවේ බය මහරජතුමනි ඔබතුමා මාට එන්න කියලා පණිවිඩයක් දෙවන්න දුන්නා. ඔව් හැල්ලේ පොළ නිලමේතුමනි. ඔබ නිතර සබරගමුවේ සංචාරය කරමින් ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු හොඳින් ඉටු කරන බව මට ආරංචියි. මා ඒ ගැන ඉතාමත් ප්‍රීතියෙන් තමයි පසුවන්නේ. මාගෙන් සොයාගැනීම පිළිබඳ මා බේරෙන් කෘතඥතා මහරජතුමනි. ඔබ සබරගමුවේ නතර වී ඒ වැඩ කටයුතු සොයා ගැනීම වඩා සුදුසුයි මට හිතෙනවා නිලමේතුමනි. හොඳයි මහරජතුමනි. ඔබතුමාගේ අන්තිමේදී මගේ වාසියමයි. එසේනම් මාට යාමද අවසර මහරජතුමනි. හොඳයි. ජය ශ්‍රී වේවා මහ නිලමේතුමනි. ඇහැලේ කුල මහනිලමේ රාජකාරී කටයුතු සඳහා සබරගමුවට පිටත් වන අවස්ථාවේ පවුලේ පිරිස එතුමාට සමුදී ආශිර්වාද කිරීම සඳහා පැමිණෙන්නේය. රජුගේ අනන්ත නිසා සබරගම බලන යනවා මිස මෙයා ඉඳගෙනවත් යන ගමනක් නෙවෙයි මාගේ කුමාරියාමනේ. ඔබත් දරුදෙනා සංකරයාමයි මගේ ඉඳෙන්නේ නැහැ. කනගාටු නොවන්න තුන්වනි මමත් පරණදම නෑනෑනි ඇහැලකල කුමාරියාන් සමග දැනෙනවානේ. ඉතින් සත්‍යයක් අයියන්වි මගේ හැඳින්වීමක් ඇගේ දරුදෙනා බලා ගැනීම මගේ වගකීම. මේ නොපිළි හෙලා සිටිනීමට මා බැරි සිටිනවා. ඒ මගේ හිත ලොකු සහනයක්. කො මගේ දරුවන් ලොකු බංගාර මතුම බංගාර මේ නවා පියාණනි මා නැවත එන තුරු මෑණියන්වත් නැගණියවත් ආස්තම්මාවත් නැන්දලියත් අග බලා ගැනීම ඔයාගේ වගකීමයි. හොඳමයි පියාණනි.